වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ හැම දිනාටම. චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මහණෙනි චේතනාව කර්මය කොට මම උගන්වනවා කියලා. විශේෂයෙන්ම මෙහිදී කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කුසල කර්මය සහ අකුසල කර්මය කියලා. එහිදී මේ කර්ම සංකල්පනාව බොහොම ගැඹුරු මාතෘකාවක් බුදුදහමේ උගන්වන. මේ දිනවල බොහොම කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි ditta ධම්ම වේදනීය කර්මය. ඒකේ තේරුම තමයි මෙලෝ වශයෙන් යම්කිසි කෙනෙකු කුසල කර්මයක් වෙන්න පුළුවන්, හොඳ දෙයක් වෙන්න පුළුවන්, අකුසල කර්මයක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන්. ඔබ කරපු ඒ කුසල හෝ අකුසල කර්මය ඔබේ පසුපස ගමන් කර මෙලෝ වශයෙන් විපාක දෙන අවස්ථාව තමයි ditta ධම්ම වේදනීය කර්මය කියලා අපි උගන්වන්නේ. ඒ නිසා අපි කරන කියන හැම දෙයක් පසුපස්සෙහිම පුතා කර්මය ගමන් කරන පසුපස්සේ ගමන් කරන්නේ ඡායාව අනපායිනි හෙවණැල්ලක් වගේ කරන ලද කුසල කර්ම අකුසල කර්ම අපේ පසුපස්සේ ගමන් කර විපාක දෙනවා. ඒ නිසා අපි යම් ආකාරයකින් අකුසල කර්මයක් කරා නම් මෙලෝ වශයෙන් අපට ඒක විපාක දේවි. කුසල කර්මයක් කළා නම් එය මෙලෝ වශයෙන් අපට විපාක දේවි. ඒ නිසා කර්මයෙන් අපට ගැලවෙන්න බෑ. කර්මයේ නඩුව අහන දවසට ලෝයස්ල කවුරුවත් ඇත්තේ නැහැ. කර්මයේ විසින්ම අපට නිසි දඬුවම් පමුණවාවි. වර්තමාන සමාජයට මේ මොනතරම් ගැළපෙනවාදයි කියලා ඔබම කල්පනා කරලා බලන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.